මුලින්ම ජයග්‍රහය ආරම්භයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි. ඊට අමතරව මගේ පෞද්ගලික දක්ෂතාවය ගැන සතුටුයි. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ වගේ අපිට ෆස්ට් රවුන්ඩ් තරඟ 8ක් තියෙන ටූර්නමන්ට් එකක්. ඉතින් මේ වගේ හොඳ මොමන්ටම් එකක් ලබා ගන්න එක ඉතාමත් වැදගත් කියලා හිතනවා. ඔව් අනිවාර්යයෙන් අපි දන්නවා දසුන් කියන්නේ ඉතාමත් හොඳ නායකයෙක්. ඉතින් ඊට අමතරව ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකෙක් විශේෂයෙන්ම T20 ෆෝමැට් එකේ. ඉතින් මම හිතනවා හොඳට හැන්ඩල් කරා. එයාගේ ප්‍රතිකරණය අවසානයේදී මම හිතන්නේ සුපුරුදු පරිදි අපිට අවශ්‍ය විදියට ලබා දුන්නා. ඉතින් ඒක ලොකු දෙයක් වුණා අපිට තරඟේ ලකුණු 213ක් වගේ ලොකු ඉලක්කයකට යන්න. මම හිතන්නේ මුලින්ම අපි ප්ලේයර්ස්ලා විදියට බොඩි එක රිකවර් කරගන්න ඕන. බෑක් ටු බෑක් ගේම්ස් ගහද්දී ඉතින් ඒක very important රිකවර් කරගන්න බොඩි ඇන්ඩ් මෙන්ටලි. ඉතින් ජයග්‍රාහී මානසිකත්වයක් තියෙන නිසා මම හිතනවා ඒ වගේ තරඟයකට යද්දී ලේසි. කොළඹ කණ්ඩායම කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඉතින් බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ හෙට අපේ මීටින්ග්ස් කීපයක් තියේවි ඒ කණ්ඩායම් පිළිබඳව. ඉතින් ඒගොල්ලොන්ව ඇනලයිස් කරලා බලාපොරොත්තු වෙනවා හොඳ තරගයක් ක්‍රීඩා කරන්න. බෙස්ට් මොමන්ට්ස් ඇවිල්ලා විකට් දෙකක් පවර් ප්ලේ ගියපු වෙලාවේ ඒ වෙලාව පොඩ්ඩක් අමාරු පීරියඩ් එකක් මමත් ප්‍රෙෂර් එකේ හිටියේ ටිකක්. ඉතින් ඊට පස්සේ සානුත් ඇවිල්ලා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ වෙලාව ඒ ඕවර්ස් 5 හැන්ඩල් කරපු විදිය මම හිතන්නේ ස්පෙෂල් මොමන්ට් එකක්.